සුබ දවසක් නොනවනේ මහත්මේ මං අද ඉදිරිපත් කරනවා ලයිෆ් වෙන ප්‍රෝග්‍රෑම් එකෙන් අමුතු පුද්ගලෙක් මේ පුද්ගලයා ඇවිල්ලා ගුරු දෙවියා මේ ගුරු දෙවියා මම මේ දක්වා ඉදිරිපත් කරේ ඇත්ත වශයෙන්ම ජීවිත දිනපු අය මම අදලි ඉදිරිපත් කරන්නේ මගේ ජීවිතය දිනීමට උපකාරී වූ පුද්ගලයෙක් සම්බන්ධවයි. ඔහු හම්බන්තොට සාන්තමේරි ජාතික පාසලේ. ඒ කියන්නේ එවකට හම්බන්තොට සාන්තමේරි මහා විද්‍යාලයේ 1977-80 වසරවල ගණකාධිකරණයේ වාණිජ විද්‍යාව ඒ වගේම ආර්ථික විද්‍යාව accounting econ business studies උගන්වමින් සියලුම ගුරු භවතින්ට අභියෝගයක් වූ ගුරුවරයෙක්. මේ ගුරුවරයා මා පුදුමාකාර ගුරුවරයෙක්. මේ ගුරුවරයාගේ ඉගෙනීමේ ශෛලිය තුළින් 1980 දී මට විශ්වවිද්‍යාලය යන්නත් වරම් ලැබුණා. ඔහු ඒ වකට ගුරුවරයෙන්ගෙන් තිබුණු අඩුපාඩුව තමයි ගණකාධිකරණයේ වාණිජ ඒ වගේම ආර්ථික විද්‍යාව කියන විෂයන් තුනම ඔහු අභියෝගයක් වශයෙන් ගෙන ඉගෙනීමේ කටයුතු වල යෙදෙන්න පටන් ගත්තා. හම්බන්තොට සාන්තමේරි ජාතික පාසලේ. ඒ වකට විදුහල්පතිතුමා තමයි කරුණානායක සර්. කරුණානායක සර් ගැන කවුරුත් අහලා තියෙනවා හම්බන්තොට ජාතික පාසලේ. ඒ වගේ භූගෝල විද්‍යාව කරා ජුලියට් රණසිංහ කියන ගුරුතුමී. ඒ ගුරුතුමියත් බොහොම හොඳ ගුරුතුමියක්. මට අද මගේ යාළුවන්ට හඳුන්වා දෙන්න ඕනේ මේ වයි තිලකරත්න කියන පුද්ගලයා සම්බන්ධ. වයි තිලකරත්න ගුරු භවතා ගුරු දෙවියා අපිට විෂයන් 3ක් ඉගෙනීමේ පරිපූර්ණ හැකියාවක් ඇති පුද්ගලෙක්. අද ඒ පුද්ගලයා එහෙම නැත්නම් ඒ ගුරු දෙවියා උගන්වපු විෂයන් වල මූල බීජය ලබාගත් මා අද විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා බොහොම පරිණත පුද්ගලයෙක් විදිහට මමත් විශාල ජාත්‍යන්තර පාසල් ප්‍රමාණයක මටත් ওই විෂයන් තුනම ඉගෙනීමේ හැකියාව ලබා දුන් ඒ ගුරු දෙවියාටයි මගේ අද මූලිකතාවය ප්‍රමුඛත්වයේ ලැබෙන්නේ. එතකොට මම මේ දක්වා කතා කරේ ජීවිත දිනපු අය ගැන. මම අද කතා කරන්නේ මගේ ජීවිතේ කොහොමද දිනුවේ මේ ගුරු භවතා තුලින් කියන එකයි මගේ මේ ප්‍රයත්නය මේ වීඩියෝව මේ ලයිව් වෙන හඳුන්වා දීම. එහෙමනම් මේ ගුරු භවතා ගැන තවත් අටුවා ටික අවශ්‍ය නැහැ. ඔහු බොහෝම නිහතමානී අහිංසක පුද්ගලයෙක් කියලා මම හිතනවා. ඒ ගුරු භවතා බොහෝම අඩු පහසුකම් යටතේ එවකට හම්බන්තොට සාන්තමේරි මහා විද්‍යාලයේ එවකට හම්බන්තොට සාන්තමේරි මහා විද්‍යාලයේ වනපොත් කිරීමට අපි 12 ඒ වාණිජ්‍ය සිසුන්ට මහෝපකාරී වුණා. ඉතින් මේ ගුරු භවතා ඔහුගේ පෞද්ගලික අවශ්‍යතාවයත් නොදකා පාඩක දුක්ඛම්පටලු මැද ඉගෙනීමේ ශෛලිය අපිට ඒවකට ලබා දුන්නා. ඒකින්ද මගේ තියෙන නිර්හංකාර ආඩම්බරයක් ඇති වෙනවා මේ ගුරු භවතා ගැන. මේ ගුරු භවතා ඇත්තටම බොහෝම අහිංසක අවිහිංසක බණ්ඩාරගම් ප්‍රදේශයේ ඉඳලා හම්බන්තොට ඇවිල්ලා අද එදා ඔහු අපිට වනපොත් කීමට සමත් වුණා. ඒක නිසා මේ ගුරු භවතා ගැන යම් කිසි විවරණයක් එහෙම නැත්නම් විශ්ලේෂණයක් එහෙම නැත්නම් පසුවදනක් කිරීමටයි මම මේ සූදානම් වන්නේ. එහෙමනම් අපි මේ ගුරු භවතා සම්බන්ධව වැඩිදුරටත් කතා කිරීමට ඔහුව සම්බන්ධ කරගෙන ඔහුගේ ජීවිතය ගැන ඔහුගේ හම්බන්තොට සාන්තමේරි මහා විද්‍යාලයේදී ගත කරපු කාලය ගැන මගේ ජීවිතය දිනපු ඔහුට මේ ප්‍රණාමය පුද කරනවා. එහෙමනම් ඔහු මං ආඩම්බරයෙන් පිළිගන්නවා ආයිබෝවන් කියලා. ආයිබෝවන් සර් කියලා. ආයිබෝවන් අපේ සර් තිලකරත්න සර්. තිලකරත්න සර් කියන්නේ මගේ ජීවිතේ.
ඇත්තටම සර් පොඩ්ඩක් සර්ගේ ජීවිත කතාව පොඩ්ඩක් කියන්නකෝ කොහෙන්ද සර් ජීවිතේ පටන් ගත්තේ එතකොට සර්ගේ ගම එතකොට සර්ගේ පාසල සර්ගේ පළමු පත්වීම ඇත්තටම මේ අසන්නන් වඩාත් ප්‍රිය කරන විශේෂයෙන් හම්බන්තොට ශාන්තමේරි ජාතික පාසලේ සිසුන් ඉතාමත් ප්‍රිය කරන චරිතයක් තමයි ඔබ. ඒක හින්දා තිලකන් සර් පොඩ්ඩක් මට ඔබගේ ජීවිතේ කොහෙන්ද පටන් ගත්තේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. ඒක තමයි මගේ පළවෙනි ප්‍රශ්නේ සර්. මම අලමෙන්න පාසලට ගියේ වරණාසනේ කියන ගමක පොඩි පාසලකට රජේ පිරිමි පාසල. ඒ වැඩි කළ දුන්නා. එතනින් තමයි ටැක්සිලා මධ්‍යම විද්‍යාලයට ගත්තා. ඔව්. ඒකදී මම සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවට උසස් පෙළ පන්ති තිබුණේ නැහැ ඒ වගවාන්නේ. වාණිජ්‍ය මම කල්පනා කළා දැන් ඉතින් ඉගෙනීම ඇති. කියලා මම වෙනත් පුද්ගලික ආයතනයක ඉගෙනීම කළා මේ ඉංග්‍රීසි භාෂාව. එදාට කුයිස් කොලෙජ්. ඊපස්සේ නැවතත් මට හිතවත් එක්ක කතා කළා උසස් පෙළ කරන්න විද්‍යාරත්නයට ඇතුළත් වෙන්න කියලා. විද්‍යාරත්නයට ඇතුළත් වෙලා නැවත උසස් පෙළ කරලා තමයි 1969 දී යාවදල්පුර විශ්වවිද්‍යාලයට ඒවා පවන්නේ විද්‍යෝදය විශ්වවිද්‍යාලය ඉතුලත් විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ ඇතුළත් වෙලා අපි බරපතල රටේ යෝජනාකාරී තත්ත්වයක් තියෙන කාලයක් ඇතුළත් වුණා 1971 පෙරල්ල කාලේ විශ්වවිද්‍යාලයේ කඳවුරක් බවට පත් වුණා අපිට බාහිර ස්ථානවල දේශන වලට සහභාගී වෙන්න සිදු වුණා. කොළඹ රාජකීය විද්‍යාලයේ ට්‍රස්ටන් සිපතන වගේ ස්ථානවල තමයි අපිට දේශන පැවැත්වුවේ. කොමාරි 1973 දී තමයි අවසාන විභාගයේ 74 දී අවසාන විභාගය කරන්න පුළුවන් වුණේ 73 විභාගයේ 74 දී කරන්න පුළුවන් වුණේ 74 තමයි උපාධිය ලබා ගත්තේ. ඊට පස්සේ ඒ වකවානුවේ ගම්පලාතේම ස්වාමීන් වහන්සේලා දීපනමකුත් නිවාසිකාකාරය නතරලා හිටියා. බාකාලි මහත් නිවාසිකාකාරය නතරලා හිටියා. ඒ කාලේ හිටවත් වෙලා වාදී ලිව්වත් එක්කම මාව කරගෙන ගියා විපිල ප්‍රදේශයට. අපි ඒ පිරිවරක් පටන් පිරිවරේ තිබුණ මේමයි පිරිවර කිව්වට ඒක ආරම්භක අවස්ථාවේ විශේෂයන්ත ප්‍රමාණ උගන්වන ගාස්තු අය කරන පාසලක් වගේ තමයි ඒක පටන් ගත්තේ. මට කරන්න උනේ සාමාන්‍ය පෙළ පැරණි විද්‍යාවේ වාණිජ්‍ය විෂයන්. කාලේ උසස් පෙළට වගේම වාණිජ්‍ය විෂයන් තිබුණා. නානාව වාණිජ්‍ය අංගගණිතය වාණිජ්‍ය අධිකරණයේ මේ වගේ විෂයන් කීපයක් තිබුණා. ඒවා ඉගෙනුවා මම ඒ කාලේ. අවුරුදු දෙකක් විතර ඉන්නකොට ඒක දුෂ්කර පළාතක් ඉන්නගොල්ල කියන බොහොම දුෂ්කර ප්‍රදේශයක්. එයින් ආපසු ගමට ඇවිදින්න මම ඒ ස්ථානයේ සේවය ප්‍රතික්ෂේප කරලා ගමට ඇවිදින්න පුද්ගලික ආයතන වල කිප ස්ථානයක අවුරුදු කියන්නේ කරන අතරතුර තමයි මට පළවෙනි පත්වීම ලැබුණේ 1970 අම්මද නොවැම්බර් 15 හම්බන්තොට ශාන්තමේරි මහාවිද්‍යාලය. හරි. ඒක අභියෝගයක් එක්ක ලැබුණා. අභියෝගයක් සමග ළමයි සර් දැන් හම්බන්තොටට එනකොට සර් ඇත්තටම විශ්වවිද්‍යාල ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙලා හිටියේනේ. ඒක පළවෙනි පත්වීම නෙවෙයිනේ. ප්‍රථම පත්වීම. පළවෙනි පත්වීම. පළවෙනි පත්වීමනේ. හරි. මොකද පුද්ගලිකයන් කලින් වැඩ කළේ. ඔව්. සංවර්ධන සභාවල පත්වීම ඉස්සෙල් කළා තමයි ඔය අඳුරු පත්වීම බාරගන්න. ඒ කාලේ සංවර්ධන මණ්ඩලය තිබුණා. යාළුවෝ මැදින් සංවර්ධන මණ්ඩලයේ සේවයට ගියත් මම ඒකට සම්බන්ධ වුණේ නැහැ. මොකද ඒකේ වැටුප අඩුයි. ගුරු සේවය වැටුප ගාන කියන්න වටින්නේ නැහැ. සුළුමනින් හරි වැඩි නිසා ගුරු පත්වීම. ඊට පස්සේ තමයි පත්වීම
වෙනකොට අම්මාතුරු දිස්ත්‍රික්කයේ අබෑරුතු සම්පූර්ණ වෙලා අනිත් කට්ටියට පත්‍ය ලැබිලා තුන නොවැම්බර් 12 වෙනිදා අපිට දිනපාලා ප්‍රමාද වුණා අපේ කොට්ටාසේ මන්ත්‍රීතුමාගේ ප්‍රමාදයන් නිසා එයා අධික්ෂණයක් අවශ්‍යයි කියලා ප්‍රමාද කළා. කොමාරි වාසු පාසල් අවසන් වෙලා ওই පාසල් ඉතුරු වෙලා කාන්තිමේරු මහවිද්‍යාලය ඉතුරු වෙලා තුන උසස් පෙළ පන්ති ආරම්භ කරන්න කෙනෙක් නැතුව. ඒ කියන්නේ හම්බන්තොට. පත්‍ය දිනකට හම්බන්තොට. ඒ කියන්නේ හම්බන්තොට උසස් පෙළ පන්තිය සර් දැන් විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙච්ච ගමන් හම්බන්තොට මේ උසස් පෙළ පන්තිය පටන් ගන්න සර්ට මොකුත් බයක් එහෙම හිතුන්නේ නැද්ද? පළවෙනි ඔව් එහෙම මොකුත් පුද්ගලික ආයතන වල සර් ඉස්සෙල්ලා පුද්ගලික උගන්වලා තිබුණේ නේ? උගන්වලා තිබුණ නිසා බයක් නැති වුණා. ඔව්. කොමාරි මේ කාන්තිමේරු මහවිද්‍යාලයේ වාණිජංශයෙන් උසස් පෙළ පටන් ගන්න ඕනේ. කැමතිද? පොරොන්දු වෙනවද කියලා අහලා තමයි පත්‍යව දුන්නේ. මම ආගෙවුවා. කියලා තමයි පත්‍යව අරගෙන මම තනියමයි ගියේ. ඔය තියෙන්නේ කියලා දන්නේ නැහැ පාසල. පත්‍ය ගන්න ආවෙත් තනියමයි. ඉදා රාත්‍රියේ නතර වෙන්න ස්ථානයක් තිබුණේ අම්බන්තොට පත්‍ය බාර අරගෙන ආයි නැවත බෙලියතර ඇවිල්ලා මම අඳුරන තැනක නතර වුණා. හම්බන්තොට ශාන්තිමේරු මහාවිද්‍යාලයේ ඒ දුන්න අභියෝගය මම බාරගත්ත සතුටින් බයක් නැතුව දෙන්නේ. බැලුවාම ගුරුවරු නැහැ. ඒ කාලේට නියෝජිත වලතුමා තමයි ආර්ථික විද්‍යාව ඉගෙනන්නේ. භූගෝල විද්‍යාව සර් දැන් විෂයන් තුනක් අපිට ඉගෙනන්න ඕනේ. ආර්ථික විද්‍යාව. විෂයන් තුනක් ඉගෙනන්නේ. ගණකාරී මේ වගේ විෂයන් තුනක් අපිට ඉගෙනන්නේ. දැන් අපිට දැන් උගන්වනකොට ওই විෂයන් තුන උගන්වනකොට දැන් සර්ට මේ ඇත්තටම අපහසුතාවයක් ඇති වුනේ නැද්ද? විෂයන් තුනක් එකපාරට අපස උසස් පෙළ විෂයන් වලට අපස උසස් පෙළ පන්ති වලට උගන්වන්න සිදු වුණා සර්. සර්ට මොකුත් අපහසුතාවයකටපත් වුනේ නැද්ද? අපහසුතාවයක් ඇති වුණත් මම ඒක අභියෝගයක් විදිහට බාර අරගෙන මම අධිෂ්ඨාන කරගෙන හිටියා කොහොම හරි මේ ශිෂ්‍යයන් අමාරු දාන්න නැතුව ඔව් ඉදිරියට අරගෙන යනවා කියලා. ඔව්. එතන තව වාසියක් වුණා HNC විශේෂ අවලං කරලා නව අවුරුද්දකින් උසස් පෙළ පන්ති වල අවුරුද්දක් උසස් පෙළ පන්ති වල රැඳී සිටින සිදු වුණා. ඔව් මට මතකයි. ඊට අවුරුදු අපි 4ක් හිටියානේ. අවුරුදු 4ක් හිටියා. තුනක්. එතන මේ ලියන්න තියෙන විභාගයේ 80කට ගියා. 80 හරි. ඒ ඉඳලා 80 දක්වා. ඔව් ඔව්. 80 තමයි විභාගේ පැවතුනේ. ඒ නිසා තව වාසියක් වුණා. වැඩිදුර උගන්වන්න කාර්යයක් ලැබුණා. කොහොම හරි අපි ඒ කාලේ අපි කවුරුත් ඔය බන්දුල ගෝවර්ධනතුමාලා කවුරුත් අපි එක ගුරුවරුන් ඉගෙනගත් කට්ටියනේ. ඒ නිසා අපි ඒ සටහන් තමයි අපි ප්‍රයෝජන ගත්තේ. නමුත් විශ්වවිද්‍යාලයේ සියලුම සටහන් අපි උසස් පෙළට උගන්වන්න ගියේ නැහැ. නමුත් අන්තිමට විභාග ප්‍රශ්නපත්‍රය අහලා තිබුණා අපි විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්ත කරුණු සමහර ඒවා අහලා තිබුණා. දැන් ඒ හම්බන්තොට ඇවිල්ලා සර් හම්බන්තොට අමතක නොවන සිදුවීමක් මොනවා හරි තියෙනවා ශාන්තිමේරු මහාවිද්‍යාලයේ ඉගෙනීමේ කටයුතු කරද්දී? අමතක නොවන සිදුවීම තමයි විද්‍යාගාරයේ වඩන් ගන්න. අපි ඉස්සරහා හිටපු අර විදේශික ආත්මයක් කවුද බර්ගර් ආත්මයක් ඉතින් ඒ ආත්මයාගේ ඉඩම අපි කට්ටියක් ගිහිල්ලා බලාත්කාරයෙන් අත්පත් කර ගැනීම. විද්‍යාගාරයට ඔව් විද්‍යාගාරයක් හදන්න. අද ළමයි භුක්ති විඳින විද්‍යාගාරය ඇත්තටම ඔව් සර්ලා අයිති කරගත්ත දෙයක් ඒක ඇත්තටම නේ අද ළමයි භුක්ති විඳින විද්‍යාගාරය. වයි නැතුව අපි ගිහිල්ලා මම ගානු කපලා ඒ සකස් කරලා ඒක බලාත්කාරයෙන් තමයි ඒ වැඩ ටික කළේ. ඒකට පවරගෙන තිබුණේ නැහැ. කරුණානායක අපි ඉදුවතුමා තමක. එතකොට මේ එතකොට සර් දැන් මේ අතීතය කොච්චර ළමයි ප්‍රමාණයක් දන්නවද නේ? දැන් සර්ලගේ සටනෙන් ජයග්‍රහණය කරලා ගත්ත මේ භූමිය තුලින් අද විද්‍යාගාරය තුලින් විශාල ළමයි ප්‍රමාණයක් අද මේ භුක්ති විඳිනවා අධ්‍යාපනය ලබනවා. ඒක කීයෙන් කී දෙනාද දන්නේ නේද?
බොහෝ පිරිසක් අද ඔව් ඉතින් අතීතයේ දැන් කියන අය දන්නේ නැහැ ඉතින්. අතීතේ දන්නේ නැහනේ. මොකද අතීතයේ දන්නේ නැහනේ. ඒ අතීතයේ නොදන්නේ ඒ අතීතයේ දන්න ගුරුවරුත් දන්නේ නැහනේ. ඔව්. අන්න ඒකනේ ගුරුවරුත් නැහනේ. අතීතයේ දන්න ගුරුවරුත් නැහනේ. අපි ඉගෙන ගත්ත කෝඩිය තමයි දැන් ඉන්න ගුරුවරු හුඟක් අය දැන් මට සමහර අවස්ථාවලදී මතක් කරනවා. ආ. සංස්කෘතික විද්‍යාලයේ ඉගෙනීම කළා ඒත් අය සමහර අය විශ්‍රාම අරගෙන දැන් ඔව්. උගන්වනවා. අපේ සෝදාමවක් තිබුණා මේ රාජගිරියේ ගමනක් ඒකදී මට ඒ වගේ මොලේ මොනද වුණා උගන්වලා පෙන්ෂන් ගියකින් ආ. විශ්‍රාමයේ ගුරුවරුන් බලවල අපේ තිබුණා මේ පොඩි සෝදාමවක් හොටලේ. සර් දැන් ඉතින් ඒක හැබැයි දැන් කාලය සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන ඉඳ මම මෙන්න මේ වගේ ප්‍රශ්නයක් දැන් මම අහන්නම්. සර් මේ දක්වා පාසල් කීයක් විතර උගන්වලා තියෙනවද? පාසල් පහක මම සාන්තමේරි මහාවිද්‍යාලයේ ඇතුළු. පහකට පස්සේ අලුතර ඥානෝදය මහාවිද්‍යාලයට ගියා. ආ. ඒකේ අවුරුදු දෙකක් ඉගෙන ගන්න උගන්වනකොට මට අධ්‍යයන නිවාඩු ලැබුණා පශ්චාත් උපාධි අදාරන්න කොළඹ විශ්වවිද්‍යාලයේ. එතෙන්දි තමයි මම පශ්චාත් උපාධිය කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ. ආ. ඊට පස්සේ එතනින් පස්සේ ආවා බණ්ඩාරක මැදි මහාවිද්‍යාලය. මැදි මහාවිද්‍යාලයේ තමයි දීර්ඝ කාලයක් සේවය කළේ. මේ දක්වා පාසලේ සේවය ඔව් සර් දැන් මේ දක්වා දරන නිලයන් මොනවයි සර් සාමාන්‍යයෙන් අයින් උනේ මොන වගේ නිලයක් ධර්මෙන්ද? විද්‍යාපති තනතුරු දාරකම වෙන්නේ මම මුලින් ඉඳලම මැදි මහාවිද්‍යාලයේදී මට බැවුරුණා ඔව් තනතුර අංශ ප්‍රදාන. අංශ ප්‍රදාන. ආ. මේ සත්‍යල අංශ ප්‍රදාන තනතුරු බැවුරුනේ මට තමයි. ඊට පස්සේ අයින් කළා මට පවර්පද වුණා. ඊට පස්සේ අංශ ප්‍රදානේ ඉඳලා බණ්ඩාරක මධ්‍යම විද්‍යාලයේදී නියෝජිත විද්‍යාපති වුණා. විද්‍යාපති පළවෙනි ශ්‍රේණිය ලැබිලා. විද්‍යාපති පළවෙනි ශ්‍රේණිය ලැබිලා මම විශ්වවිද්‍යාලයක් බාර ගන්න නැතුව නියෝජිත විද්‍යාපති ලෙස සේවය කළා. ඊට පස්සේ මම නැවතත් අවුරුද්දක් අධ්‍යයන නිවාඩු ලබාගෙන වන්නේදී පාසල් කළමනාකරන බෝඩුවේ ඉන්නේ. විද්‍යාපති පුහුණු කිරීමේ වැඩසටහනකට සහභාගී වුණා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික අධ්‍යාපන ආයතනයේ සම්බන්ධ වෙලා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සම්බන්ධ වෙලා වැඩසටහන. ඒකෙදි ඒක ඩිප්ලෝමා වගේ සාතිකයක් අපිට ලැබුණා. ඒ ප්‍රධාන පාසල් විද්‍යාපති අනුතුරු දරන්න පුහුණුව ලැබුණාට පස්සේ තමයි පොඩි පාසලක විද්‍යාපති කමක් ලැබුණේ. ආ. ඊට පස්සේ පාසල් දෙක විද්‍යාපතිවරු ඉඳලා තමයි මම විශ්‍රාම ගියේ 2006. ඔය හැම පාසලකම මට බොහොම පාසල් සාන්තපෙරි මහාවිද්‍යාලයේ ඉන්නකොටත් බණ්ඩාරක මධ්‍යම මහාවිද්‍යාලයේ ඉන්නකොටත් ඒ පාසල් වල තියෙන මුදල් කටයුතු ඔක්කොම කරලා දුන්නේ මට තමයි. ඒ පාසල් වල සංවර්ධන සමිති කටයුතු භාණ්ඩාගාරික වශයෙන් කටයුතු කරන්න සිදු වුණා. සේවා පාසුවන්ගත්තු වාරව කටයුතු කරන්න සිදු වුණා. හැම මුදල් කටයුත්තම ඒ කාලේ පාසල් දෙකේම මම බාරගෙන කටයුතු කළා. කවදාවත් ඒක දෝෂයක් විගණන පරීක්ෂණයකදී උත්තර ලියන්න මොකුත් අවස්ථාවක් නෑ. ඒතරම් මම නිවැරදිව කරලා තිබුණා. ඒ අත්දැකීම් එක්ක තමයි මම ගොඩක් දුරට මේ විද්‍යාපති තනතුරු බාරගන්නේ. ආ ඒ කියන්නේ දැන් සර් විශ්‍රාම ගියේ විදුහල්පති තනතුරත් සමග. නේද? හරි. දැන් සර් මම තව එක ප්‍රශ්නයක් අහන්න මෙන්න මේ විදිහට. සර්ගේ කාලය ඇතුළත දැන් ඕනෑම පාසලක සර්ට අමතක නොවෙන කියන්න පුළුවන් සිදුවීමක් තියෙනවා මම කියන්නේ සෙම්මෙරිස් එක විතරක් කියලා. මම ඒ කාලේ මේ මාළේවායේ ගියා ලිබරෝ මහාවිද්‍යාලයේ ඉගෙන ගන්න ළමයින්ගේ ගෙදර ටියුෂන් කරන්න. ආ. පෞද්ගලික ටියුෂන් කරන්න. මාළේ මම වයින් එනවා රෑ. හම්බන්තොට මාළේවාය. වයින් එනවා රාත්‍රියේ මාළේවායේ අර කරුවටේ දැන් රෑ 8ට විතර ඇති. මම එන අතරතුර මිනිස්සේ කිව්වා ඔන්න ඔය හරි අලියෙක් හිටියා. ආ අලියෙක්. සර් ඒතර පයින් තාවේ
සර්ගේ වීඩියෝ එක පැහැදිලි. බලාගෙන යන්න කිව්වා. ඈ? සර්ගේ වීඩියෝ එක පේන්නේ. පේනව නේද? හරි හරි. එතකොට සර් පයින් දාවේ ක්ලාස් එක කරලා ඉවරලා පයින් ආවේ. මට මේ පරිච්ඡේද නියමනත් එක පයින් ආවා. ඊට පස්සේ මම ආපහු ගියා මාලිවාට ගිහින් වාහනයක් එනකම් බලා ඉඳලා තමයි ආපහු හම්බන්තොට නගරයට ආවේ. නවතනට. රෑ කීය විතරයි සර් වෙලාව? 9ට විතර ඇති. රෑ 9ට. මම ඉතින් විතරක නැවතිලා ඉන්නේ. ඔව්. ඒක තමයි අත්දැකීම. මේක මම නොදැන ඉස්සරහට ආවම තමයි ජීවිත අනුතරක් වෙන්න දෙන්නේ. වෙන්න තිබුණා ඒක තමයි. සර්ට ඒක වැඩි කල්පනා වුණේ නෑනේ. නෑ අලින්ව මට එතන කල්පනා වුණේ නෑ ඒ හරි. ඒ කාලේ ඉතල තියෙනවා ඒ හරි. අනිත් එක තමයි අමතක කරන සිදුවීම මේ උසස් පෙළ පන්තියක් ආරම්භ කරලා විෂයන් තුනක් ඉගෙනීම ජීවිතයේ අභියෝගයක් විදියට මේ අභියෝගයක් හරියටම හරි. මොන පොලිස්කෝඩයක් කරන්නේ නේ ඈ? ඔව්. මොන පාසලක ඒ විදියට වැඩ කරන්නේ නේද? ඒක විෂයම මම අහනවා ඉගෙනන්නේ. දැන් මේකනේ සර් සර්ගෙන් ලැබපු පන්නරය මමත් ඕනම පාසලක ඕනම ඒ විෂයන් තුනම ඉගෙනීමේ හැකියාව මට තියෙනවා. ඒක මම සර්ගෙන් ලැබපු පන්නරයක් ඇත්තටම. ඉතින් ඒක නිසා සර්ගේ මේ විශේෂත්වය හරි වැදගත්. කොච්චර විශ්වවිද්‍යාල ගියත් එහෙම නැත්නම් පශ්චාත් උපාධි කරත් ඒ මූලික බීජය වැටුනේ සෙන් මේරිස් සාන්තමේරි මහාවිද්‍යාලයේ ජාතික පාසල තුලින් ඔබ ඉගෙනු ඒ විෂය කරුණු තුලින් තමයි. ඒතොර විෂයන් තුනක් සර් බය නැතුව කිසිම අභියෝගයකට මුහුණ කිසිම ප්‍රශ්නයක් නැතුව අභියෝගාත්මකව ඒ විෂයන් තුන ඉගෙනීම කරුණානායක සර් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. කරුණානායක සර් තමයි සර්ට කිව්වේ බය නැතුව සිලකාන් සර් මේ වැඩ දෙන කරන්න මේ ළමයි වෙනුවෙන් කියලා මට මතකයි. එහෙමනේ? ඔව්. එතකොට සර්ව අද වෙන්නේම තමයි ඔව් මට මතකයි සර්ව ට්‍රාන්ස්ෆර් ඔව් අමතක කරන ඉදීම් කියනවා මම පත්තිම් බාරන සතියක් ඒකලක් නෑ යෝධකණ්ඩි මහාවිද්‍යාලයෙන් ආරාධනයක් ආවා පාසලට අපේ හිටපු නියෝජිතවලපති නම කිව්වට වරදක් නෑ නේද නියෝජිතවලතුමාට ආරාධනය ආවේ සාමාන්‍ය පෙළ විභාගයේ පරණ ඉතිහාසයේ විභාගයට යන ළමයින්ට ආර්ථික විද්‍යා දේශනයක් කරන්නේ නමුත් හිටපු නියෝජිතවලපතිතුමා ආර්ථික විද්‍යාව කලාපන්ති උගන්වමින් හිටියේ මම බාරගත්තේ නෑ ආරාධනය මම බාරගත්තා මම දන්නේ යෝධකණ්ඩේ තියෙන්නේ කොහෙද කියලා මම කරන්න මෙන්නම් මම කියලා සර්ට මතකද එක සැරේ ට්‍රාන්ස්ෆර් එකක් ඇවිල්ලා අපි ළමයි ටික ඔක්කොම PMB සිරිල් නැමැති මේ മന്ത്രിතුමා ගාවට ගියා. අපි සර්ට යන්න දුන්නේ නැහැ. අපේ 12 ඒ වාණිජ පන්තියේ ළමයි ඔක්කොම එකතු වෙලා සර්ට අපි යන්න දුන්නේ නැහැ. මතකද සර්? මතකයිනේ සිදුවීම? ඔව්. ඒක වෙලාවකදී මේ අපිට විභාගයට බොහොම සුළු කාලයයි තිබුණේ සර්ට ට්‍රාන්ස්ෆර් එකක් ආවා. නමුත් ඒ තුලින් සර්ට යන්න ලැබුණේ නැහැ. සර්ට ගියේ නැහැ. අපිට ඒක විශාල හයියක් වුණා ඒ වෙලාවේ. නේද? ඊට පස්සේ සර් ඉගෙනීමේ කරගෙන ගියා. ඔව්. ඉගෙනීමේ කටයුතු දිගටම කරගෙන ගියා. එක දවසක් ගිහලා වැඩ කරගන්න කියලා කිව්වා මට. අනිවාර්යයෙන්ම. ඉතින් දරුවන්ගේ ඉතින් අර ක්‍රියාකලාප නිසා ඒකත් වැළකීලා ගියා. කොහොමාරි මාරු අවලංගු කළා. හරි. එහෙමනම් සර් මම මෙන්න මෙහෙම අහන අවසාන ප්‍රශ්නේ මම. දැන් සර්ගේ විශ්‍රාම දිවිය කොහොමද සර් ගත කරන්නේ? ඇත්තටම සර්ගේ මේ විශ්‍රාම දිවිය බොහොම සඳහා සමය බොහොම සතුටෙන් එහෙම ගත කරනවා ඇති කියලා මම හිතනවා. මොනවයි සාමාන්‍ය සර් කරන්නේ දැන් උදේ ඉඳලා අවස් වෙනකම් වැඩක් තියෙන්න එපා කරන්නේ. ප්‍රදේශයේ තියෙන සමාගම් වල කරගෙන කටයුතු කරනවා ආගමික කටයුතු වලට සම්බන්ධ වෙනවා. තාත් ඉතින් ගෙවත්තේ කුස්පාරමී කටයුතු වල තෙදිලා ඉන්නවා. ගෙවත්තේ වගා කටයුතු. ව්‍යායාමයක් ව්‍යායාම කටයුතු කරනවා. ඒ වගේ තමයි කාලය ගත කරන්නේ. ඒ වගේ තමයි කාලය ගත කරන්නේ. හරි.
සර් එහෙනම් මම මේ තුලින් සංවාදයේ අපේ සාකච්ඡාව නවත්තනවා. මොකද කාලය සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. විනාඩි 23ක් 25ක් අපි කතා කරලා තිනවා. ඒක නිසා දැන් මම ගොඩාක් ප්‍රිය කරන චරිතයක් තමයි වෛතිලක රත්න කියන චරිතය. අපේ ශාන්තමේරි මහාවිද්‍යාලයේ බැබළුණු ගුරුවරයෙක් ඔබ. අද ඉන්න ගුරුවරු වගේ නෙවෙයි. ඔබ ඊටමත් අභියෝගව ඕනෑම දුෂ්කර ක්‍රියාවක් ඔබ කරේ ශාන්තමේරි මහාවිද්‍යාලයේ 1977 ඉඳලා 1980 දක්වා අපි විභාගයට යනකම් මම ඇත්ත වශයෙන්ම විශ්වවිද්‍යාලයට තේරීපත් උනේ ඔබගේ ওই ජයග්‍රහණය තුලින්. ඒක නිසා මම ඔබ කවදාකවත් අමතක කරන ගුරුවරයෙක් නෙවෙයි. ඔබට විශ්‍රාම සුවය වගේම ඔබට යහපත් දීර්ඝායුෂ ලැබිලා තෙරුවන් සරණින් ඔබට ඉදිරි ජීවිත කටයුතු කරගෙන යාමට වරන් ලැබේවායි කියා මා ප්‍රාර්ථනා කරමින් ඔබගෙන් සමු ගන්නවා සර්. ඔබට තෙරුවන් සරණයි ආයිබෝවන්. ඔබට තෙරුවන් සරණයි අයිබෝවන්. එහෙමනම් මම අද වැඩසටහන අවසන් කරනවා. කළගුණ සැලකීම සෑම මිනිසෙකගේම මුඛ්‍ය පරමාර්ථය පෙරදැඩි කරගෙන මා මේ වැඩසටහන කරේ. මාව මිනිසෙක් කරපු මට මූලික අධ්‍යාපනයේ මූලික බීජය ලබා දුන් වයි තිලකරත්න මහතාගේ තිලකරත්න මහතාට ආයුෂ වැඩි වී තෙරුවන් සරණින් ඔහුගේ ජීවිතය තවදුරටත් මෙවන් සිසු පරපුරක් බිහි කිරීමට මහෝපකාරී වේවායි මම ප්‍රාර්ථනා කරමින් මගේ ජීවිතය බැබළු මගේ ජීවිතයට මෙන්ම තවත් 12 වාණිජ විෂය ධාරාව හැදෑරීමට මහෝපකාරී වූ ගුරු දෙවියන් වැනි වූ ඔබට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. මම ශාන්තමේරි මහාවිද්‍යාලයේ හම්බන්තොට ජනතාවේ ඔබගේ ශාන්තමේරි මහාවිද්‍යාලය වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා. ඔබට මම ස්තුතිවන්ත වෙමින් තවත් මෙවැනිම ලයිව් වෙන වැඩසටහනකින් අපි යම් කෙනෙක් හමු වනතුරු හම්වීමේ බලාපොරොත්තු ඇතිව මම සමු ගන්නවා. එහෙනම් ඔබට තෙරුවන් සරණයි. ප්‍රවේශ මිගින්න. Thank you very much.